කොමේ ටීවී එකේ ඩොට්නේ. හැම channel එකේම ඩොට්. ඉස්සෙල්ලා හොඳට පෙවුනානේ. මම මෙතනින් නැගිටලා බාත්රූම් එකට ගිය ටිකට තමයි මේ ඩොට් ඇල්ලලා තියෙන්නේ. මං ටීවී එක බලනවට මේ ගෙදර උන් කැමති නෑනේ. මොකක් හරි ඔබලා. මං දාලා තිබ්බ දෙක. දැන් තියෙන්නේ 4. අනේ දෙයියනේ මෙව කරන උන්ට නම් සහ ගහන්න ඕනේ. පොඩි පුතේ මෙහෙන්නකෝ. මම මේක දාලා තිබ්බේ මෙච්චර වෙලා හොඳට පෙවුනා. දැන් මම පොඩ්ඩක් බාත්රූම් එකට ගිහින් එන ටිකට channel එක අතනස් කරලා ටීවී එක වහලා දැම්මහම දැන් ඩොට් වැටෙන්නේ. මේ ගෙදර කවුරු හරි මේක කරන්නේ මං ටීවී එක බලනවට. මට ඩැඩි ප්‍රවෘත්ති අහන්න නැහැ. 6:00ට 7ට 8ට රෑ 10ට මම බලනවනේ. මේ ගෙදරුන් ඒකට කැමති නැහැ. ප්‍රවෘත්තියක් හරි මම හින්න දැනගන්නේ. දැන් මේකේ අපූර්ව පරණ සින්දු වගේක් ගියා. මං ඒක බලන්න තමයි දාගෙන හිටියේ. ඒ ටිකට මේක වහලා මොකක් හරි කළා පුතේ. මට මෙව කියන්න ඔයා විතරයි ඉන්න පුතේ. ඔයා බලන්න ටික. අනිත් උන්ට බලන්න ෆෝන් තියෙනවා. ඒ උනාට මට එහෙම එකක් නෑනේ. මම බලන්නේ මේ ටීවී එක විතරයි. පොඩ්ඩක් සද්දෙට දැම්මත් මට මෙහෙ එක බලන්න බෑ. මට මේක පාඩුවේ බලන්න දීපල්ලා. අනේ දෙයියනේ මේව උඩ ඉන්න දෙයියව බලා ගන්න ඕනේ. ඇයි මට මෙහෙම කරන්නේ? නෑ. නිකම් මෙහෙම වෙන්නේ නෑ. මේ මොකා හරි කරලා. නැතුව මේ හොඳට පේන ටීවී එකේ ඩොට් තිබ්බේ නෑ. මොකාම හරි කරලා උඹලා කොච්චර කිව්වත් මම පිළිගන්නේ නෑ. උඹලගෙන් කවුරු හරි මයි කරේ. දැන් පෙරේදා රිමෝට් එක මේ සෙටියේ කොට්ටේ ඇස්සේ. මමලු එතනින් තියලා තියෙන්නේ. මේ ගෙදර අනිත් උන් අපි ටීවී බලන්නේ නැහැ කියලා ඔය ඒවල හංගනවා. අනේ දෙයියනේ මගේ පැත්තට මේ ගෙදර කතාව කරන්න කිව්වත් නෑනේ. මට මේක කොහොම හරි හදලා දීපල්ලා. නැත්තම් මුළු ගමටම ඇහෙන්න මං ගෙදරින් එළියට පැනලා කෑ ගහනවා. මට මේ කරන දේ ගැන මං කෑ ගහනවා එළියට පැනලා. ඉන්නකොට උඩහ පුතාලටවත් ගිහින් කියන්න ඕනේ. උඹලා මට මේ ටීවී බලන්න දෙන්නේ නැති එක ගැන. උඹලා පාඩම් කරනවා කියලා මට ටීවී නොබලා ඉන්න බෑ. මොකද මම මේක විතරයි බලන්නේ. මට මේක පාඩුවේ බලන්න දීපල්ලා. උඹලට ඉස්කෝලේ වැඩ කරන්න ඕන වෙන්නේ ඔක්කොම පන්ති වැඩ කරන්න ඕන වෙන්නේ මං ටීවී එක දැම්ම වෙලාවට. අනේ මේක දෙයියෝ බලලා මේ ටීවී එක හැදෙන්න ඕනේ. දැන් යනවා මම කැමැතිම සින්දු යන එක. මං හවසට මැච් එක බලන්න හිටියේ දැන් ඒකත් නෑ. උඹලට මොනවද ඕනේ කියලා මං දන්නවා.